ඔබ සැමට සුබ දවසක් වේවා. මේ දවස්වල යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිපත්වීම පිළිබඳව අපි මතක් කරනු ලබනවා. යේසුස් වහන්සේ කුරුසියේ සිට ප්‍රකාශ කළා වූ 7 වෙනි වාක්‍යය තමයි පියාණනි ඔබගේ අතට මගේ ආත්මය බාර දෙමි. ඒ පිළිබඳව ලූක් සුභාරංචියේ 23 වෙනි පරිච්ඡේදය 46 වෙනි පදය මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. යේසුස් වහන්සේ මා හඬින් මොරගසා පියාණනි ඔබ හස්තයට මාගේ ආත්මය බාර දෙමි වදාළසේක. යේසුස් වහන්සේ අන්තිම වරට සහ 7 වෙනි වරට ප්‍රකාශ කළා වූ මේ වචනයෙන් අපට මතක් කර දෙන්නේ කුමක්ද? මරණය අප සෑම දෙනාටම අයිති. මරණය අප සෑම දෙනාටම අභියෝගයක්. මරණයට පෙර ජීවිතය ගැන අපට මහත් වගකීමක් තිබෙනවා. මරණයෙන් පසු අපට ජීවනයක් තිබෙනවා. යේසුස් වහන්සේ මැරි 3 වන දවස මළවුන්ගෙන් නැගිට්ටා. දේශනාකාරයාගේ පොතේ 12 වෙනි පරිච්ඡේදය 7 වෙනි පදය මෙන්න මේ ආකාරයෙන් ප්‍රකාශ කරනවා. දූවිල්ල තිබුණු හැටියට පොළවට හැරියන්ටත් ආත්මය ඒකදුන් දෙවියන් වහන්සේ වෙතට හැරියන්ටත් පළමුවෙන් දෙවියන් වහන්සේ සිහි කරන්න. යේසුස් වහන්සේ ආත්මය බාර දෙන්නට පෙර එතුමාගේ උපතට හේතුව උනේ කුමක්ද? ඒ සියල්ල සම්පූර්ණයෙන්ම උන්වහන්සේ ඉටු කළා. ඒ හා සමානව අපගේ ජීවිතය, අපේ ආත්මය සහ ජීවන හුස්ම බාර දෙන්න පෙර අපගේ යුතුයකම් සහ වගකීම් සම්පූර්ණයෙන්ම ඉටු කළ යුතු බව අපි අමතක කළ යුතුය. අපි අපේ යුතුයකම් සහ වගකීම් උපරිමයෙන් ඉටු නොකරන්නේ නම් අපට අපගේ ජීවිත තුළ ඉටුවීමක් හෝ තෘප්තියක් අත්කරගත නොහැක. අපි මැරෙනකොට, අපි මිය යන විට අපි සාමකාමීව මිය යන්නට අවශ්‍යයි. නැවත මළවුන්ගෙන් නැගිටීමේ බලාපොරොත්තු ඇතිව අපේ ආත්මය අපි දෙවියන් වහන්සේට බාර දෙන්නට අවශ්‍යයි. යේසුස් වහන්සේ යොහන් 14 වෙනි පරිච්ඡේදය 6 වෙනි පදයේදී ප්‍රකාශ කරනවා. මාර්ගයද සත්‍යයද ජීවනයද මමය. මේ ලෝකේ අපි දැනගන්ට අවශ්‍ය වෙන්නා වූ ප්‍රධාන කරුණක් තමයි අපේ ජීවිතය, එසේත් නැත්නම් අපේ ජීවන හුස්මය අපගෙන් වෙන් වෙන්නට ප්‍රථමයෙන් අපි කළ යුතු අපේ වගකීම්, අපේ යුතුයකම් අතර යේසුස් වහන්සේ පිළිබඳව දැනගන්නටත්, යේසුස් වහන්සේව අනුගමනය කරන්නටත් අපේ ජීවිතය තුළ අපි තීරණය කරනවා නම් ඔවුන්හට යේසුස් වහන්සේ ලබා දෙන පොරොන්දුවක් තමයි සදාකාල ජීවනය, මරණයක් නොමැති ජීවිතයක්. මගේ ප්‍රේමවන්ත අයවලුනි, අපේ ජීවිතය කොපමණ වැදගත්ද? යේසුස් වහන්සේ උන්වහන්සේගේ ආත්මය බාර දෙන්නට ප්‍රථමයෙන් උන්වහන්සේට පැවරී තිබුණා වූ සියල්ල උන්වහන්සේ සම්පූර්ණ කළා. එමෙන්ම අපේ ජීවිතය නිම කරගන්නට ප්‍රථමයෙන්, නැත්නම් අපේ ආත්මය දෙවියන් වහන්සේට බාර දෙන්න ප්‍රථමයෙන් අපේ වගකීම්, අපේ යුතුයකම් අපි ඉෂ්ට කරන්නට අවශ්‍යයි. ඔබ සියලු දෙනාටම දෙවියන් වහන්සේ බොහෝසේ ආශිර්වාද කරන සේක්වා. ආමේන්.